හරිය ගඳ ඔයාටත් ප්‍රශ්නයක්ද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට අපි අද බලමු දහඩිය ගඳ පාලනය කරගන්න අපිට කරන්න පුළුවන් සරල ක්‍රම මොනවද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දහඩිය කියලා කියන්නේ අපේ පරිවෘත්තීය ක්‍රියාවලියේ එක කොටසක්. දහඩිය දානකොට පොඩි ගඳක් එනවා කියලා කියන්නේ ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් ඒක අසාමාන්‍ය විදිහට ඔයාට පාලනය කරගන්න බැරි විදිහට ඔයා ගාවින් එනවා කියන්නේ ඒකට ඔයා අනිවාර්යයෙන්ම සොලියුෂන් එකක් හොයන්න ඕනේ. ඉතින් ඔයාට පුළුවන් අද වීඩියෝ එක බලලා මෙන්න මේ විදිහට සරල ක්‍රම මම අද ඔයාලට කියා දෙන මේ සරල ක්‍රම ටික try out කරලා බලන්න. ඉතින් ඔයාට වෙනසක් තිබුණොත් අනිවාර්යයෙන්ම මට කියන්න ඕනේ හොඳද? හරි මුලින්ම අපි පොඩ්ඩක් බලමු මේ දහඩිය වලින් මේ ගඳ එන්න මොකක්ද මේ බලපාන ප්‍රධානම හේතුව කියලා. මං කියවනේ අපේ පරිවෘත්ති ක්‍රියාවලියක කොටසක් කියලා දහඩිය. එතකොට මේ දහඩිය වලට ජලය, මේදය, සෝඩියම් කියන දේවල් එකතු වුණාට පස්සේ තමයි අපේ මේ දහඩිය වලින් ගඳක් එන්නේ. ඊට අමතරව බලපාන තව දේවල් තමයි අපේ හෝමෝන කියන අපේ ශරීරයේ හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ අන්බැලන්සින් එකක්. ඒ කියන්නේ ක්‍රියාකාරීත්වයේ මොනවා හරි ගැටලුවක් තියෙනවා. ඊට අමතරව අපේ ශරීරය අධික ලෙස තරබාරු වීම. ඊට අමතරව අපි ගන්න ආහාරවල තියෙන මොනවා හරි ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔයාගේ මානසික පීඩනය කියන මේ කිසිම දෙයක් නැත්තම් ඔයා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් නම් ස්ට්‍රෙස් එකෙන් ඉන්න කෙනෙක් වගේ නම් ඔයාගේ දහඩිය වලින් සමහර විට ඒ ආතතිය හින්දා දුගඳක් එන්න කෙන ගඳක් වගේ එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන කරුණු කාරණාත් බලපානවා ඔයාගේ දහඩිය ගඳ වෙන්න. ඉතින් ඒ නිසා ඔයා මුලින්ම බලන්න ඕනි ඒකට සොලියුෂන් එකක් හොයන්න කලින් ඔයාගේ දහඩිය ගඳ වෙන්න ප්‍රධානම හේතු මොනවද කියලා. අන්නේ හේතු හොයාගෙන දැන් උදාහරණයක් විදිහට ඔය ගොඩාක් මහත කෙනෙක් නම් ඔයාට පුළුවන් කෑම පාලනය කරලා ගන්න ආහාර රටාව වෙනස් කරලා ඔයාගේ ශරීරය නියමිත ප්‍රමාණය වෙනකම්ම කෙට්ටු කරගන්න. ඒ වගේම ඔයා ගොඩාක් ස්ට්‍රෙස් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් ස්ට්‍රෙස් එක නැති කරගන්න පුළුවන් තරම් ඒකට අදාළ දේවල් විවිධ දේවල් කරන්න. ඉතින් මේ වගේ දේවල් කරන්න එතකොට ඔයාට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. නැත්තම් මේකිනුත් සමහර වෙලාවට දහඩිය වලිනුත් ගඳ එනකොට ඔයා සමාජයේ අපහසුතාවයට පත් වෙනකොට එතකොට ඔයාට මේකෙන් ලොකු ස්ට්‍රෙස් එකක් වගේ එන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු ඒ සරල මම ඔයාලට කිව්ව සරල ක්‍රම ටික මොනවද කියලා. ඒ කියන්නේ පළවෙනි එක තමයි ලෙමන් මේස හැඳි 3කට ඔයාට පුළුවන් වතුර මේස හැඳි 3ක් එකතු කරලා පොඩි මිශ්‍රණයක් වගේ හදාගෙන ඔයාගේ අන්ඩර්ආම්ස් වල ආලේප කරන්න. මේක බාහිර සත්කාරයක්. ඉතින් මෙහෙම කරාම අර ලෙමන් වල තියෙන ලෙමන් වල තියෙන ස්මෙල් එකකින් සහ ඒකේ තියෙන සංඝටක වලින් අපේ අන්ඩර්ආම්ස් වල දහඩිය දුංගත පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔයාට ඒ සත්කාරය කරන්න පුළුවන්. දෙවැනි එක තමයි අපේ ගෙදරට අනිවාර්යයෙන්ම ගේනවනේ අල අර්තාපල්. අන්නේ අල ගෙඩියක් අරගෙන චූටි චූටි පෙති කපන්න. පෙති කපලා ඊට පස්සේ ඔයාගේ අන්ඩර්ආම්ස් වල විනාඩි 2-3ක් විතර හොඳට ගාලා මසාජ් කරන්න. ඒකිනුත් පුළුවන් ඔයාගේ අන්ඩර්ආම්ස් වල දහඩිය දුඟද පාලනය කරගන්න. ගොඩක් වෙලාවට ඒකත් ගොඩාක් හොඳයි. ඊට අමතරව ඔයා අනිවාර්යයෙන්ම දවසක් හරි ඔයා මුළු ඇඟම එක්ස්ෆෝලියේට් කරන්න ඕනේ. එක්ස්ෆෝලියේට් කරනවා කියන්නේ ස්ක්‍රබ් කරන්න ඕනේ. ඉතින් මම ඔයාලට ස්ක්‍රබ් කරන එකේ තියෙන වටිනාකම ගැන වීඩියෝ එකක් ගෙනහලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මම උඩ ලින්ක් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියන්නම්. නම් එහෙම නැත්නම් මේ උඩින් වැටෙන කාඩ් එකෙන් උනත් ඔයාට ගිහිල්ලා වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ස්ක්‍රබ් කරන එකෙනුත් ගොඩාක් ඔයාගේ අන්ඩර්ආම්ස් ඩාර්ක්නස් එක වගේම අන්ඩර්ආම්ස් වල ස්මෙල් එක අඩු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ දුඟද පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. ඊටත් අමතරව ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි සර්ජිකල් හරි එහෙම නැත්නම් ඕඩික්ලෝන් හරි අරගෙන ඒකට වතුර චුට්ටක් මික්ස් කරලා පුළුන් කැබල් එකට හරි කොටන් එකට හරි ඒක පොඟවලා ඔයාගේ අන්ඩර්ආම්ස් වල ගන්න පුළුවන්. මේකෙන් ඔයාගේ අන්ඩර්ආම්ස් ඩාර්ක්නස් එක වගේම අන්ඩර්ආම්ස් වල තියෙන දුගඳන් පාලනය කරගන්නත් හැකියාවක් තියෙනවා මේ ක්‍රමයෙන්ුත්. ඉතින් අපි දැන් බලමු ශරීර අභ්‍යන්තරයේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා. පළවෙනි එක තමයි
මද රස්නේ වතුරකට ලෙමන් හරි දෙහි හරි මික්ස් කරලා ඔයාට පුළුවන් උදේ පාන්දර හිස් බඩ පිටින් බොන්න. මේකෙන් මුළු ශරීරයම දුගඳ පාලනය කරගන්න හැකියාවක් තියෙනවා වගේම තමයි ඔයාගේ ශරීරය මහත කෙනෙක් නම් ඔයාට කෙට්ටු කරගන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ශරීරයේ ගොඩාක් හොඳ ඔයාගේ පරිවෘත්තීය ක්‍රියාවලියටම සහ ඔයාගේ ශරීරයේ තියෙන ලෙඩ රෝග ගොඩකටත් මේ ඖෂධීය පානය ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි අනිවාර්යයෙන්ම ගෙදරට ගේනවනේ කුරුඳු අනිවාර්යයෙන්ම ගෙදරක තියෙන දෙයක්. ඉතින් ඔයාට පුළුවන් කුරුඳු පොත්තක් අරගෙන එහෙම නැත්නම් කුරුඳු තේකක් වගේ හදාගෙන ඔයාට උදේ හරි හවස් වරුවක හරි ඔයාට පානය කරන්න. මේක දවසක් හරි කරන්න ඔයාට පුළුවන්. මේකිනුත් ඔයාගේ ශරීරයේ අභ්‍යන්තරයට ගොඩාක් බෙනිෆිට්ස් හම්බෙනවා වගේම ඔයාගේ ශරීරයේ නිකුත් වෙන දහඩිය කඳ පාලනය කරගන්නත් හැකියාවක් මේකෙන් තියෙනවා. ඉතින් ඔන්න මේක තියෙන්නේ මේකත් බාහිර සත්කාරයක්. ඔයාට ගෙදර කොහොඹ ගහක් තියෙනවා නම් ඔයාට පුළුවන් කොහොඹ කොළ කීපයක් ගෙනහල්ලා ගලක හරි එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකේ හරි ඒ ටික අඹරලා ඊට පස්සේ පේස්ට් එකක් වගේ හදාගෙන මේකට ඔයාට ඕන නම් කඩල පිටි කහ කුඩු මේ වගේ දේවල් උනුත් ඇඩ් කරන්න පුළුවන්. මේ වලිනුත් තවත් ඔයාට බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඒව නැත්නම් ඔයාට කොහොඹ කොළ විතරක් අඹරලා ඔයාගේ අන්ඩර්ආම්ස් වල පැක් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. මේකිනුත් ඔයාගේ අන්ඩර්ආම්ස් ඩාර්ක්නස් එක වගේම අන්ඩර්ආම්ස් වල එන ස්මෙල් එක දැන් දුකද පාලනය කරගන්න හැකියාවක් තියෙනවා. මේක නම් මම ඇත්තටම කරලා නැහැ. හැබැයි ඔයා මේක try out කරලා බලන්න. මේකත් ඇත්තටම බාහිර සත්කාරයක්. පොල් තෙල් චුට්ටක් හරි එහෙම නැත්නම් ඔලිව් ඔයිල් චුට්ටක් හරි අරගෙන ඔයාට පුළුවන් කොටන් එකකට හරි පුළුන් එකකට හරි මේක තවරලා ඔයාගේ අන්ඩර්ආම්ස් වල ගන්න. ගාලා විනාඩි 10ක් 15ක් තියලා ඔයාට පුළුවන් සබක් දාලා හොදලා ඒක පිරිසිදු කරගන්න. ඉතින් එතනකොටත් ඔයාගේ දහඩිය දුගඳ පාලනය කරගන්න හැකියාවක් තියෙනවා මේ ක්‍රියාවලියනොත්. ඉතින් අද වීඩියෝ එකේ මම හිතනවා ඔයගොල්ලෝ ඔයාලට තියෙන ප්‍රශ්නයකට මම පොඩි හරි සොලියුෂන් එකක් අරන් ආවා කියලා. ඉතින් වීඩියෝ එක මේ දක්වා බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් channel එක subscribe කරන්න. ඒ වගේම මම ඔයාලට ආරාධනා කරනවා Dews Lifestyle අපේ TikTok එක එන්න TikTok page එකට එන්න follow කරන්න. මොකද ඒකිනුත් මම පුංචි tips ගොඩාක් ඔයාලත් එක්ක share කරගන්නවා එදිනෙදාට. ඔයාලට ලස්සන වෙන්න පුළුවන් සහ ලස්සනට ඉන්න පිළිවෙලට ඉන්න පිරිසුදුවට ඉන්න පුළුවන් දේවල් මම ඒ page එකකිනුත් share කරගන්න හින්දා Dews Lifestyle TikTok page එකත් follow කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමදෙනාටම සුබ දවසක්. මම Dews.